හරි. අද අපි කියලා දෙන්න යන්නේ පැසිව් වොයිස් කොහොමද කරන්න කියලා හරියට. ඉතින් පැසිව් වොයිස් ගැන කතා කරනකොට 6 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉංග්‍රීසි සිලබස් එකේ අපිට ඉගෙන ගන්න තියෙනවා present tense passive voice, past tense passive voice සහ future tense passive voice. ඉතින් අපි මුලින්ම මේ passive voice කියන්නේ මොකක්ද කියලා කතා කරලා present tense passive voice වල ඉඳන් future tense passive voice වෙනකන් මේක කරන්නේ කොහොමද කියලා හරියටම ඉගෙන ගමු.